අද ඔස්කෝකට ඇවිල්ලා තියෙනවා 2026 ඒප්‍රිල් ඉන්ටේක් එකේ ස්ටුඩන්ට් වීසා ලබා ගන්න සමත් වුණු රාධිකා. ඉස්සෙල්ලාම රාධිකා කන්ග්‍රැචුලේෂන්ස් ඔයාගේ වීසා එකට. Thank you. අපි රාධිකාත් එක්ක චුට්ටක් කතා කරලා බලමු. රාධිකා කොහොමද ඔස්කෝ එකට එන්නේ? කොහොමද ඔස්කෝ එක ගැන දැනගන්නේ කියන එක. මම ඕස්කෝ එකට එන්නේ කටුනේ ඒරියේ ඉඳන්. මං ඕස්කෝ එක ගැන දැනගත්තේ මගේ යාළුවෙක්ගෙන්. එයා ඉන්නේ මේ වෙද්දී එයා ඉන්නේ ජපන් වල. එහෙම තමයි මම සම්බන්ධ වුනේ. හරි. රාධිකා ඔස්කෝ එකට ජොයින් වෙන්නේ ඉස්සෙල්ලාම ලැන්ග්වේජ් කෝස් එකට N5 කෝස් එකට. එතකොට ඒ කෝස් එකේදී අපි ඉගෙන ගන්න කාලය ඇතුළත එතකොට ඉගෙන ගන්නකොට මොන වගේ එක්ස්පීරියන්ස් එකක්ද දැනුනේ? එතකොට ඔස්කෝ එකට ආවම ඔයාට දැනුණු ඉම්ප්‍රෙෂන් එක කොහොමද? එතකොට කෝස් එක තියෙන පීරියඩ් එකේදී සෙන්සර්ලගෙන් ඔයාට ලැබුණු සපෝට් එක කොහොමද? ඒ වගේ දේවල් ගැන චුට්ටක් කිව්වොත්. මුලින් නම් චුට්ටක් බයෙන් විතර ආවේ. මේ පස්සේ ඒක සෙටල් වුණා. කියන්නේ යාළුවෝ හම්බුණා. අනිත් එක මෙතන ඉන්න සෙන්සර්ලාගෙනුත් ගොඩක් සපෝට් එකක් හම්බුණා. පාඩම් කරන්න, නෝට් එහෙම හදාගන්න, ඒ වගේ ඒවට ගොඩක් සපෝට් එකක් හම්බුණා. හරි. ලැන්ග්වේජ් කෝසස් වලට ආවට පස්සේ ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරන එකත් අපෙන්ම ඔස්කෝ එකෙන්ම ඇප්ලයි කරන්න ඕනේ කියලා හිතුනේ ඇයි? ඒ කියන්නේ ඒකට හිතිච්ච දේවල් මොනවද ඔයාට? ගොඩක් හොයලා බලද්දී ඔස්කෝ එකෙන් දාපු වීසා රිජෙක්ට් වෙලා තිබෙන්නේ නැහැ. ඉතින් මටත් හිතුණා විශ්වාසයක් තිබ්බ හින්දා මෙතනින් දැම්ම අනිවාර්යෙන්ම එනවා කියලා දාන්න හින්දා ඒ විශ්වාසයට දැම්මා. හරි. එතකොට අපි වීසා ඇප්ලයි කරන්න ගත්තට පස්සේ ඒ ප්‍රොසෙස් එකේදී ඩොකියුමන්ටේෂන් ප්‍රොසෙස් එකේදී ඉස්සෙල්ලාම ඉන්ටර්විව්ස් පටන් ගත්ත දවසේ ඉඳලා ඔස්කෝ අපෙන් ඔයාට ලැබිච්ච සර්විස් එක කොහොමද? ස්පෙෂලි දැන් ඔයාගේ එක්සෑම් එක පාස් වෙලා ඊට පස්සේ ඉන්ටර්විව් ප්‍රොසෙස් එකක් තිබුණා. ඒ කාලෙදි කොහොමද ඔයාට ලැබිච්ච සපෝට් එක? එක්සෑම් එකෙන් පස්සේ අපිව අතාරලා දැම්මේ නැහැ. ඉන්ටර්විව් වලට මෙහෙට ගෙන්නගෙන ප්‍රැක්ටිස් කරවලා හැමදේම හොඳට කියලා දීලා ඩොකියුමන්ට් හදන තැන ඉඳලා ගොඩක් කියන්නේ අපවත් හොඳට මේ අල්ලගෙන කියන්නේ අපේ දේවලුත් හොඳ විදිහට කියන්නේ ඉදිරිපත් කරලා දුන්නා හදලා. හරි. එතකොට මේ වෙනකොට ඔයාට වීසා ලැබිලා තියෙනවා. එතකොට COE එක ලැබුණා. එහෙම නැත්නම් ජපාන් වීසා එක ඕකේ වුණා කියලා කිව්වම මොන විදිහටද දැනුනේ කියලා වෙලාවේ? සතුටු හිතුණා. අවුරුදු ගාණක් බලන් ඉඳලානේ ආවේ. හරි. ඉතින් එහෙමනම් අපිට ගොඩක් සතුටුයි ඔයාගේ හීන විදිහට ඔයාට ලැබුණු chance එක ගැන. ඒකට අපි ආයවතාවක් සුබ පතන ගමන් ඉදිරි කාලේදී ඔයාගේ plans ජපාන් ගියාට පස්සේ ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන දේවල් ඒ විදිහටම success වෙන්න කියලා අපි wish කරනවා. ඉතින් ඒත් එක්කම මේ වීඩියෝ එක බලාගෙන ඉන්න ඔයාටත් අපි invite කරනවා. ඔයා ජැපනීස් කෝස් එකක් කරන්න හරි නැත්නම් ජපාන් ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරන්න හරි බලාපොරොත්තු වෙනවා නම් අදම ඔස්කෝ අපිට කතා කරන්න.